අයිබෝන් දුවේ පුතේ සයන්ස් අයි channel එක අවසාන මාස 3 පුරාවටම මෙවර සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට විද්‍යාවට ඒ සාමාර්ථයක් ගන්න ක්‍රමවේද හඳුන්වා දුන්නා. විද්‍යාවට ඒකක් ගන්න අන්තිම තුරුම්පුව. ඒ තමයි ලකුණු දීමේ පටිපාටි. එහෙම නැත්නම් මාකින් ස්කීම් එකෙන් අපිට ඒකක් ගන්න මාර්ගයක් පාද ගන්න පුළුවන් පුතේ. ඇත්තටම විද්‍යාවට ඒකක් ගන්න නම් පුතාලට හිතන්න පුළුවන් ඕනෑම විෂයකට ඒකක් ගන්න, ඒ නමයක් ගන්න අදාළ විෂය ඉතා හොඳින් ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒ සාමාර්ථයක් ගන්න නම් තවත් කාරණාවක් බලපන්. ඒ තමයි ලකුණු ලැබෙන්න ලියන විදිහ දැනගන්න ඕනේ. ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් විද්‍යාව දන්නවා, විෂය කරුණු දන්නවා. හැබැයි ලකුණු ලැබෙන විදිහට මේ විෂය කරුණු ටික ගොනු කරගෙන පේපර් එක ලියනකොට අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා විද්‍යාවට ගන්න නම් විද්‍යාව පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒ විතරක් ප්‍රමාණවත් නෑ. මාකින් ස්කීම් එකට අනුව ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. අන්තිම තුරුම්පුව මාකින් ස්කීම් එකෙන් ඒ එකකට මාර්ගයක් පාදගන්නේ කොහොමද කියන එක. මාකින් ස්කීම් ඔබ විභාගය ලිව්වට පස්සේ මේ උත්තර පත්තර පරීක්ෂා කරන ගුරු භවතුන්ට පරීක්ෂකවරුන්ට ලකුණු දීමේ පටිපාටිය එහෙම නැත්නම් මාකින් ස්කීම් එකක් ලබා දෙනවා. එතකොට මුළු ලංකාවේම සෑම විභාග පරීක්ෂකවරයෙක්ම මෙම ප්‍රශ්න පත්‍රයේ බලන්නේ මේ ලබා දුන්න මාකින් ස්කීම් එකට අනුව. කෙටියම කිව්වොත් ඒකේ තියෙන උත්තර තියෙනවද කියලා බලනවා ඔබ ලියපු ප්‍රශ්න පත්‍රේ. ඔබ එම උත්තර ලියලා නම් තා ඊට සමාන උත්තර හෝ බොහෝ විට එම පිළිතුරම තිබෙනවා නම් තමයි ඔබට අදාළ ලකුණ ලැබෙන්නේ. අපි බලමු පසුගිය වසරවල මාකින් ස්කීම් ඇසුරෙන් ඔබ කරන වැරදි මොනවද? ලකුණු නැති වෙන්නේ කොහොමද? එහෙනම් මාකින් ස්කීම් එකෙන් ලකුණු හොරා ගන්න අනුගමනය කරන්න ඕනි ක්‍රම මොනවද කියලා. කොටින්ම මෙහෙමයි පුතේ. අපි විද්‍යා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට අපි එක දෙයක් හිතේ තියාගන්න ඕනේ. මම මේ ලියන උත්තරේට ලකුණු ලැබෙයිද? මාකින් ස්කීම් එකේදී කොහොමද ලකුණු දෙන්නේ? මම ලියන උත්තරේට ලකුණු ලැබෙයිද කියලා උත්තරේ ලියද්දී හිතන්නත් ඕනේ. අපි මේ දක්වා විද්‍යා ප්‍රශ්න පත්‍රයක පිළිතුරු ලියනකොට බොහෝ දරුවන් එහෙම හිතන්නේ ලියන්නේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා කියලා හිතනවා. හැබැයි ඒකම හිතන්නේ මේකට ලකුණු ලැබෙයිද? මේකට ලකුණු ලැබෙන්නේ නැත්නම් මම වෙන පිළිතුරකුත් මෙතන ලියලා තියෙනවද? මෙන්න මේවා ගැන අවධානය යොමු කරමින් මාකින් ස්කීම් එකක් ගැන හිතුවනම් මීට වඩා අපිට ලකුණු ගන්න පුළුවන්. මේ තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයේ මූලික උපදෙස් ටික. අමතර කියවීම කාලයේ මිනිත්තු 10ක් ලැබෙනවා පුතේ. ප්‍රශ්න පත්‍රය 8:30ට ලැබෙන්නේ ඔබට 11:40ට තමයි එකතු කරන්නේ. අමතර විනාඩි 10ක කාලය අනිවාර්යයෙන්ම හොඳට ප්‍රශ්න පත්‍රයේ කියවන්න යොදා ගන්න අනිවාර්යයි. බොහෝ වෙලාවට විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අනවශ්‍ය කලබලයේ නිසා හොඳින් ප්‍රශ්න කියවා නොගැනීම නිසා ලකුණු කිහිපයක් සෑම දරුවෙකුටම හිමි වෙනවා. ඔබට අමතර විනාඩි කාලයක් දී තිබෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ හොඳට කියවලා ලියන්න පුළුවන් ප්‍රශ්න මුලින් තෝරාගෙන සිටින්න. ඊට වැදගත් අමතර කියවීම කාලය තෝරා ගැනීම සහ සංවිධානයේට සඳහා යොදා ගැනීම පැහැදිලි අත්කරුවෙන් ලියන්න ඕනේ. ඒ කොටසේ ප්‍රශ්න 4ටම දී ඇති ඉඩ තුල පිළිතුරු ලියන්න ඕනේ. B කොටසේ 5න් 3කට පමණක් කියලා තියෙනවා. 3කට කියන එක කළු පාට කරලා තියෙනවා. පමණක් කියන එක කළු පාට කරලා නැහැ. 3ක් ලියන්න ඕනේ. A B කොටස් දෙක නිවැරදිව අමුණලා බාර දෙන්න ඕනේ. දැන් බලමු. මේ තිබෙන්නේ ඇගීම් වාර්තාවල තිබෙන කරුණු ටික. මොනවද කරන්න තියෙන්නේ? ප්‍රශ්න පත්‍රයේ මූලික උපදෙස් කියවන්න ඕනේ. තෝරා ගන්න ප්‍රශ්න ගන්න අනිවාර්ය ප්‍රශ්න බෑන පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ පිළිතුරු ලකුණු කරනකොට පුතේ වඩා නිවැරදි එක් පිළිතුරක් තෝරා ගන්න ඕනේ. පැහැදිලිවම එක් කතිර ලකුණක් පමණක් යොදන්න ඕනේ. එක් පිළිතුරක් තෝරගෙන එක කතිරයක් යොදන්න ඕනේ. දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට සෑම ප්‍රධාන ප්‍රශ්නයක්ම අලුත්ම පිටුවකින් පටන් ගන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්නය ලිවට පස්සේ එහිම කොටසකින් දෙවෙනි ප්‍රශ්නේ පටන් ගන්න නැහැ. අනිත් ප්‍රශ්නය සෑම ප්‍රශ්නයක්ම ප්‍රධාන ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් ආරම්භ කරන්න ඕනේ. විභාග අංකයේ සෑම පිටුවකම අදාළ ස්ථානයේ ලියන්න ඕනේ. ප්‍රශ්න අංක සහ අනු කොටස් තාම වැදගත්. ඒ වල එක කොටස පළවෙනි කොටසේ A කොටස B කොටස මෙවැනි අක්ෂර ගණනාවක් තිබෙනවා. ප්‍රශ්න අංකයේ සහ අනු කොටස් ඊටාම නිවැරදිව ලියන්න ඕනේ. කෙටි පිළිතුරු ලියන්න අවශ්‍ය තැන්වල අදාළ කෙටි පිළිතුර ලියන්න ඕනේ. දීර්ඝ පිළිතුරු අවශ්‍ය තැන්වල එසේ දීර්ඝ පිළිතුර රචනා ප්‍රශ්නවල හොඳින් විස්තර කරලා ලියන්න ඕනේ. තර්කානුකූලව විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට නියමය ලියන්න කියලා තිබ්බොත් අපි නියමයේ නම විතරක් කියලා තියලා හරියන්නේ නැහැ පුතේ. අදාළ නියමය ආකිමිඩිස් නියමය ලියන්න කිව්වොත් නැත්නම් නියමය හඳුන්වන්න කිව්වොත් අදාළ නියමයම තර්කානුකූලව ප්‍රශ්නයට අනුව ඒ ලියා දක්වන්න ඕනේ. අනු කොටස් සියල්ල කියවලා බලලා
හැම අණු කොටසකටම අදාළ ඉලක්කගත පිළිතුර ලියන්න ඕනි. අණු කොටස් සමහර දරුවන්ට අණු කොටස් මගේ හැරෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ හොඳින් කියවමින් ලියන ඒවාට පොඩි ලකුණක් දාලා ප්‍රශ්න අංක නිවැරදිව යොදමින් ඉතාම හොඳින් ප්‍රශ්න ලියන්න ඕනේ. කාලය නිසි පරිදි කළමනාකරණය කරගන්න ඕනේ. ප්‍රශ්න 7කට පැය 3ක් තිබෙනවා. ඒ නිසා අපි වරින් වර වෙලාව බලමින් තව කොපමණ ප්‍රශ්න වෙලා කාලයක් තියෙනවද? ප්‍රශ්න කොපමණ තිබෙනවාද කියලා අවධානය යොමු කරන්න ඕනේ. මකන දියර භාවිතා කරන්න බෑ කොහොමදත්. පිළිතුරු ලියනකොට පුතේ රතුකොළ පාට පෑන් භාවිතා කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ප්‍රශ්න පිළිතුරු පත්‍ර අමුණනකොට එක් ප්‍රශ්නයට අදාළ පිළිතුරු එක ළඟ ගොනු වෙන විදිහට තමයි පිටු පිළිවෙලට තියලා ගැට ගහන්න ඕනි තදින්. පිටු පිළිවෙලට තියෙන්න ඕනි. ප්‍රශ්න මාරු කරලා විවිධ තැන්වල පිළිතුරු ලියන්න යන්න එපා. අනිවාර්යයෙන්ම පිළිවෙලට ලියාගෙන යන්න. මේ අපහසුතාව මගහැරෙනවා අපි ප්‍රශ්නවලට ඉඩ තියමින් ලියාගෙන ගියා නම් පස්සේ මතක් වෙනේම එතකොට ලියන්න පුළුවන් වෙනවා. ගණනය කිරීම සිදු කරනකොට අපි දන්නවා භෞතික විද්‍යාව ගණනය කිරීම වෙනවා. ගණනය කිරීම කරනකොට බොහෝ දරුවන් කටුකොළවල ගාන හදලා උත්තරේ විතරක් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රයේ ලියන්න පෙළඹිලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම එහෙම කරන්න එපා. පියවර එතනම ප්‍රශ්නයට පිළිතුරු ලියන තැනම ගණනය කිරීම වල පියවර පැහැදිලිව දක්වන්න ඕනි. අනිවාර්යයෙන්ම අවසාන පිළිතුරු වල ඒකක නිවැරදිව යොදන්න ඕනි. අපි අපැහැදිලිව කුරුටු ගාලා ඒකකෙන් දක්වා වරද්දලා ඒකක දක්වුවට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය අවස්ථාවල නිවැරදිව ඒකක ලියලා තියෙන්න ඕනි. ඉතාම වැදගත් කාරණාව අවශ්‍ය අවස්ථාවල සම්මත ඒකක වලින් ලියලා තියෙන්න ඕනි. විද්‍යාවේ බොහෝ ගැටලු සෙන්ටිමීටර් වලින් දෙනවා. එතකොට අපි මේ මීටර කරලා තියෙන්න ඕනි. මිනිත්තු වලින් කාලය දීලා තිබොත් කාලයේ මනින සම්මත ඒකකයේ තප්පර අපි අනිවාර්යයෙන් පුතේ මිනිත්තු තප්පර කරන්න ඕනි. බොහෝ වෙලාවට ග්‍රෑම් කිලෝග්‍රෑම් බවට පරිවර්තනය කරලා තමයි ගණන් හදන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. රසායනික සමීකරණ ලියනකොට තුලිත කර ලියන්න ඕනි. අනිවාර්යයෙන්ම බොහෝ විට භෞතික අවස්ථාවක් දක්වන්න ඕනි. ඒතර ප්‍රස්තාර අඳිනකොට ප්‍රස්තාරයේ අක්ෂ නිවැරදිව ලකුණු කරමින් මනාලෙස අඳින්න ඕනි. අක්ෂර භාවිතා කර ඇති ගැටලු වලට පිළිතුරු ලියනකොට එම අක්ෂරේම භාවිතා කරන්න ඕනි. අපිට වෙනත් අක්ෂර යොදා ගන්න පුළුවන් කමක් නැහැ. මේ තියෙන්නේ මාකින් ස්කීම් එකක මුලින්ම තිබෙන පිළිතුරු ලකුණු කිරීම පිළිබඳ පරීක්ෂකවරයාට ලබා දීලා තියෙන පිළිතුර. මේ ටික ඉතා වැදගත් උදේ. බලන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ ලකුණු කරාම මේ බහුවර්ණ කොලේ බලන්න පටන් ගන්නෙ මේ පේපර් එක බලන්න සර් හරි ටීචර් හරි මෙන්න මේ විදිහට. හොඳට බලන්න. හොඳින් බලන්න. මේ වැරදි කරන්න එපා ඊට පස්සේ. මේ පේපර් එක හම්බුනාම පළමුවෙන්ම උත්තර පත්‍රය පරීක්ෂා කරලා එක් එක් ප්‍රශ්නයට පිළිතුරු එකකට වඩා ලකුණු කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ලකුණු කරලා නැත්නම් ඉස්සෙල්ලාම කරන්නේ සර් හරි ටීචර් හරි ඒ පේපර් එකේ එම උත්තර ලකුණු කරපු නැති ඒවා එකකට වඩා ලකුණු කරලා තියෙන ඒවායි ඉරකින් කපලා දානවා. මේ බලන්න මේ අනුරූප උත්තර පත්‍රය. මේ ළමයා 2 සහ 3ට ලියලා නැහැ. වර්ණයක් ලකුණු කරලා නැහැ. කතිරයක් දාලා නැහැ. ඒ නිසා මේ පේපර් එක බලන්න කලින් රතු පෑනෙන් කපා හරිනවා. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. මේ ළමයා 4 වෙනි වර්ණයට කතිරයක් ගහලා තියෙනවා. 3 වෙනි වර්ණයේ ළඟ පොඩ්ඩ පාට කරලා ඒකත් ලකුණු කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කතිරයට අමතරව වෙනත් ලකුණක් යොදලා ඒ නිසා එම ප්‍රශ්නයත් කපා හරිනවා. 36 බලන්න. කතිරේ යොදලා තියෙන 3 වෙනි එකට මේ ළමයා අතින් වැරදීමෙන් පෑන් ඉරක් ඇදිලා තියෙනවා. හෝ පැන්සල් ඉරක් ඇදිලා තියෙනවා. දෙවෙනි පිළිතුරට එක ඉරක් වැදිලා තියෙනවා. මේ පේපර් එක බලන්න කලින් සර් හරි ටීචර් හරි එයා 36 වෙනි ප්‍රශ්නේ කපා දමන. ඒ නිසා හොඳින් මතක තියාගන්න අපි බහුවර්ණ කොලයක් ලකුණු කරනවා නම් ආරම්භයේ සිට පුතේ ඊටාම වැදගත් පැන්සලකින් ලකුණු කරන්න. පේපර් එක බාර දෙන්න ටිකකට කලින් විනාඩි 5කට 10කට කලින් ඕනනම් පෑනින් ඒ මතම කතිරය යොදන්න පුළුවන්. 26 බලන්න 3 සහ 4 දෙකම ලකුණු කොට තිබෙනවා. බලන්න කලින් ඒ කපා හරිනවා. හැබැයි අපිට යම් වරදක් වුණොත් පුතේ අපිට යම් වරදක් වුණොත් එහෙම වරදක් වෙන්නේ පෑන් වලින් ලකුණු කරන දරුවන්ට පෑන් වලින් බහුවර්ණේ ලකුණු කරන්න එපා. පටන් ගත්ත වෙලාව ඉඳලා අනිවාර්යෙන් පැන්සලකින් ලකුණු කරන්න. පසුව පෑන් තීන්තෙන් ඒ තහවුරු කරන්න. යම් වැරද්දක් වුණොත් මෙන්න මේ විදිහට මේ බලන්න 22 ප්‍රශ්නය 3ට ලකුණු කරලා තියෙනවා. 4 එයා කුරුටු ගාලා පස්සේ හැබැයි 4 කුරුටු ගාලා එතන 4 ලියලා තියෙනවා. 4 ලියලා තියෙනවා. ඒකෙන් හැංගෙන්නේ මොකද්ද? මේ ළමයා මේ 4 වෙනි පිළිතුර නෙමෙයි 3 වෙනි පිළිතුර තමයි ලකුණු කරන්නේ. 4 වෙනසක් නැතුව තියෙනවා කියලා තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් අන්න ඒ වගේ අවස්ථාවල ඒව කපා හරින්නේ නැහැ. මොකද හි දක්වා තිබෙනවා මේ 3 වෙනි පිළිතුර තමයි මම ගන්නෙ. 4 වැරද්දක් වෙලා කුරුටු ගෑවා. මේ 4 මං ආපහු තියෙනවා කියලා එයා 4 ලියලා එතන. ඔන්න එහෙම කරන්නත් එපා. ඉතින් ඒකට එහෙම මුළු ප්‍රශ්න පත්‍රයේම කුරුටු ගෑවම පුතේ අපහැදිලි වෙනවනේ. ඒ නිසා ඊටාම සැලකිල්ලෙන් මේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙනවා. පැන්සලෙන් මා කරන්න. පේපර් එක
දෙන්න විනාඩි 5කට 10කට කලින් මධ්‍යස්ථානයේ පේපර් පිළිතුරු ලියන මධ්‍යස්ථාන බාර ගුරු බවතුන් කියනවා තව විනාඩි 5ක් හෝ 10ක් තියෙනවා කියලා. එහෙම කියද්දී කිව්වට පස්සේ අපිට නැවත චෙක් කරලා ලකුණු කරගන්න පුළුවන්. ඊළඟ බොහෝ දරුවන් වැරද්දක් කරනවා. මේ බහුවර්ණ පිළිතුරු පත්‍රයේ ලකුණු කරලා තියෙන්නේ කතිරයක් යොදන්න කියලා. බෝල පාට කරන්න පුරුදු වෙන්න එපා. මේ කොලේ බෝල පාට කරලා වෙනත් වැඩ කරන්න එපා. කතිරය යොදනවා නම් පැන්සලෙන් පැහැදිලිවම එක කතිරයක් යොදන්න. එක පිළිතුරකට වඩා ලකුණු කරලා තියෙනවා නම් හෝ එකම පිළිතුරක් වල ලකුණු කරලා නැත්නම් වර්ණ කපලා දාන්න කියලා තමයි ඔන්න උපදෙස් දීලා තියෙන්නේ මාකින් ස්කීම් එකෙන්. ඒ නිසා බහුවර්ණ කොලයම ඊට පස්සේ විභාගෙදි මතක තියාගන්න. බහුවර්ණ පත්‍රයේ ඉතා පිරිසිදුව තියන්න. පැන්සලෙන් මාක් කරන්න. පස්සේ ආය අපි පිළිතුර වෙනස් කරනවා නම් පැන්සල් ඉර හොඳට මකලා පැන්සලෙන් ලකුණු කරපු එක හොඳට මකලා අලුත් වර්ණයේ තෝරන්න. විභාග පේපර් එක පිළිතුරු පත්‍රේ බාර දෙන්න කලින් ඕනනම් පැන්සලෙන් ලකුණු කරපු ඒවා මතම නිල් පෑනින් ලකුණු කරලා බාර දෙන්න. පිරිසිදුව තියන්න. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරාන් පස්සේ තව පොඩි ඉඟියක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට පුතේ. මම සර් ගත්ත 2018 සහ 20 කියන පේපර් දෙක දල වශයෙන් මෙහෙම නිගමනයකට එන්න පුළුවන්. කාට හරි බහුවර්ණ එක ලකුණු කරාට පස්සේ පුතේ හතරේ පිළිතුරු 20ක්ම තිබ්බොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් එයාගේ උත්තර ලකුණු කිරීමේ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු බැලන්ස් කරලා දාලා තියෙන්නේ. බලන්න හතරේ පිළිතුරු ඇවිල්ලා තියෙන්නේ 9යි. තුනේ පිළිතුරු 11යි. දෙකේ පිළිතුරු 10යි, එකේ පිළිතුරු 9යි. මුළු පේපර් එකේම හතර වෙන උත්තරය ලැබෙන ප්‍රශ්න 9ක් තිබිලා තියෙනවා. තුන ලැබෙන ඒවා 11ක්, දෙක ලැබෙන ඒවා 10ක්, එක ලැබෙන ඒවා 9ක්. 2021 බලන්න මේ තියෙන්නේ. හතර ලැබෙන පිළිතුරු 10යි, තුන ලැබෙන පිළිතුරු 8යි, දෙක ලැබෙන ඒවා 11යි, එක ලැබෙන පිළිතුරු 10යි. දැන් අපි බහුවර්ණ කුලේ ලකුණු කරාම පුතේ අපේ පේපර් එකේ එකේ උත්තර දෙක තුනක් තියෙනවා නම් එහෙනම් ප්‍රශ්නයක් නේ අපි ලකුණු කරලා තියෙන එක ගැන පොඩි විශ්වාසයක් නැහැ. එකේ ඒවා 5යි තියෙන්නේ. දෙකේ ඒවත් 5යි. එහෙම වෙන්න බෑ. පේනවා ඇති. සාමාන්‍ය බැලන්ස් කරලා තියෙන 8 9 10 11 වගේ තමයි තියෙන්නේ. 8 9 10 11. නිකන් හිතන්නකෝ. දෙකේ පිළිතුරු 15ක් 20ක්. දෙකේ පිළිතුරු 20ක්ම අපි ලකුණු කරලා පේපර් එකේ. වෙන්න බැරි වැඩක්. දෙකේ පිළිතුරු 20ක් තියෙන්න විදියක් නැහැ. භාගයට භාගයක් දෙක වෙන උත්තර. එහෙම නැහැ. ඒ නිසා අපි දල අවබෝධයක් හරියටම කියන්න බෑ පුතේ. අපිට දල අවබෝධයක් ගන්න පුළුවන්. අපි බහුවර්ණ ටික හරියට කරලාද කියලා. කොහොමද 8 9 10 11 වගේ අතර අපි ලකුණු කරලා තියෙනවා නම් 8 9 10 11 8 9 10 11 12 ඔන්න ඔය වගේ ගානක ලකුණු කරලා තියෙනවා නම් හොඳයි. හැබැයි අපිට ඇවිල්ලා තියෙන්නේ එකේ උත්තර 3කුයි, හතරේ උත්තර 5කුයි, තුනේ උත්තර 20කුයි. කොහොම වෙන්න බෑ. ඒ නිසා දල වශයෙන් අවබෝධයක් ගන්න. උත්තර 8 9 10 11 12 වගේ සංඛ්‍යා අතර තියෙන්න ඕනේ. ඊළඟට පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔන්න පුතේ හදලා තියෙන්නේ දැනුම අවබෝධයේ භාවිතය, සරල මානසික ක්‍රියා, සරල මට්ටමේ ප්‍රශ්න 10ක් තියෙනවා. මධ්‍යම මට්ටමේ ප්‍රශ්න 18ක් තිබෙනවා. උසස් මට්ටමේ ප්‍රශ්න, ඉහළ මානසික හැකියාව ප්‍රශ්න, විමසන ඒවා ප්‍රශ්න 12ක් තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අර සරල මට්ටමේ ප්‍රශ්න 12, මධ්‍යම මට්ටමේ ප්‍රශ්න 18, මේ ප්‍රශ්න 28 අපිට හොඳට කරගන්න පුළුවන්. තර්කානුකූලව විචාරශීලීව ඉහළ මානසික හැකියාව මනින ප්‍රශ්න 12 තමයි අපිට පේපර් එකේ අමාරු වෙන්න උනොත් අමාරු වෙන්නේ. එහින් වැඩි ප්‍රමාණයක් හරි ගියොත් අපිට ඒ එකකට යන්න ලේසියෙන් පුළුවන්. කොහොම නමුත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 28ක් තිබෙනවා. වරද්ද ගන්න නැතුව ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. ඒ කොටස සංකල්ප මූලධර්ම න්‍යායන් සිද්ධි අවස්ථා මෙන්න මේ වගේ නිශ්චිත කෙටි පිළිතුරු සපයන්න තියෙන පුතේ අපි දන්නවා ව්‍යුහගත කොටස අදාළ ඉඩ තුලම පිළිතුරු ලියන්න ඕනේ. B කොටස ගැටලු ඉදිරිපත් කිරීම නිපුණතා පාදක කරගත්ත මේ කොටස් ටික අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. පුතේ පේපර් මාකින් වලදී මම දැකපු දේවල් ටිකක් තමයි ඔයාලව දැනුවත් කළේ. ඒ ගැන සැලකිලිමත් වෙලා හොඳට උත්තර ලියන්න. මාකින් ස්කීම් එකක් ගැන උත්තර ලියද්දි හිතන්න. සුබ දවසක් හැමෝටම.